මේ වගේ සුපිරි YouTube thumbnail එකක් අපි විනාඩියෙන් හදමුද? හරි එහෙනම් අද අපි බලමු AI use කරලා කොහොමද මේ වගේ thumbnail එකක් විනාඩියෙන් හදාගන්නේ කියලා. මුලින්ම ඔයා යන්න Google Chrome එකට. ගිහිල්ලා search කරන්න Google Flow කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් Google Labs කියලා උඩින් එන link එක. ඒක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ screen එක බලා ගන්න පුළුවන්. එතන මේ තියෙන new project එක click කරලා ඔයාලට පුළුවන් Google Flow එක ඇතුළට එන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ ධන ලකුණ click කරලා upload media ගිහින් ඔයාගේ තියෙන ඕනම ෆොටෝ එකක් මේකට upload කරගන්න. ඉතින් ෆොටෝ එක අප්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට තියෙන මේ add to prompt කියන එක ක්ලික් කරලා prompt එකට මේ ෆොටෝ එක add කරගන්න. ඊට පස්සේ මෙන්න මේ text prompt එක දාගන්න තමයි තියෙන්නේ. මේ prompt එක මම comment section එකේ දාලා තියන්නම් ඔයාලට copy කරගන්න ලීසි වෙන්න. මේක මම ChatGPT එකෙන් generate කරගත්ත prompt එකක්. ඉතින් මේ prompt එක ගැන කියනවා නම් ඔයාගේ වීඩියෝ එකේ title එක විතරක් use කරලා ඔයාලට පුළුවන් ලස්සන thumbnail එකක් හදාගන්න. ඉතින් මේ prompt එකේ තියෙනවා ඔයාගේ title එක paste කරන්න ඕනි තැන් දෙකක්. පළවෙනි තැන මෙන්න මෙතන. එතනට ඔයාගේ title එක paste කරලා ඊට පස්සේ දෙවෙනි තැන මෙතන. එතනටත් ඔයාගේ ටයිටල් එක පේස්ට් කරලා මෙතන තියෙන පොඩි බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩි pop-up message එකක් බලා ගන්න. මෙතනින් image කියන එක select කරලා මෙතන මේ 16ට 9 කියන ratio එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට යට පෙළෙන් බලා ගන්න පුළුවන් 1 2 3 4 කියලා ඉලක්කම් හතරක්. ඇත්තටම මෙතෙන්දි වෙන්න ඔයා එක select කරොත් ඔයාට හම්බෙන්නේ එක image එකයි. දෙක select කරොත් image දෙකයි. ඒ වගේ ඔයා හතර select කරොත් ඔයාට variations හතරක images හම්බෙනවා. ඉතින් හොඳම option එක තමයි ඔයා මෙතන හතර select කරන එක. මොකද ඔයාලට compare කරලා බලන්න පුළුවන් වෙනස්ම විදිහේ designs හතරක් මේකෙදි හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ යට තියෙන button එක click කරලා nano banana 2 කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ submit button එක click කරලා image ටික generate වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් මේ තප්පර කීපෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන designs හතරක් generate වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ designs හතරම එකිනෙකට වෙනස්. මේක වෙන්නේ ඔයා කලින් අර 4x කියලා select කරලා submit කරපු නිසා. ඉතින් මේ හතරෙන් මම select කරගන්නේ මෙන්න මේ image එක. මේ image එක select කරලා මට තියෙන්නේ මෙන්න මේ download button එක click කරලා මේ 2K කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන upscaling image කියලා පොඩි loading එකක් යනවා. ඒකෙන් පස්සේ ඔයාගේ image එක automatically download වෙනවා ඔයාගේ PC එකට. හරි දැන් අපි image එක open කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් image එක කොච්චරනම් quality එකකට තියෙනවද කියලා. මේ විදිහට ඔයාලට විනාඩියක් යනත් කලින් ඔයාගේ YouTube වීඩියෝ එකට ලස්සන thumbnail එකක් generate කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න නම් අපිව like කරලා subscribe කරලා තියාගන්න. ජය වේවා.